දැන් වෙලාව 2යි. මං හිතුවා අද ඉඳලා එක්සෑම් දවස වෙනකම්ම හරියට කියන්නේ මෙච්චර කල් වැඩ කරා පිළිවෙලට වැඩ කරන්න ඕන කියලා අලුතෙන්ම පටන් ගත්තා. මං ඊ වීඩියෝ එකකුත් දැම්මා හරි ලොකුවට. ඒ වගේම මමත් කරලා බලන්න හිතුවා. අද ඉඳලා දවස් 7ක්. ඒ කියන්නේ සතියෙන් මම එක සබ්ජෙක්ට් එකක් ඉවර කරගන්න හදන්නේ. මම කලින් මෙන්න මේ වගේ තමයි කරේ. මම හිතුවා මේ සබ්ජෙක්ට් ටිකම ඉවර කරගන්න ඕන කියලා. අවුරුදු කාලේ නිසා මගදී වැඩ චුට්ටක් නැවතුණා. මං හිතුවා ඉස්සෙල්ලාම මට ඉවර කරගන්න තියෙන රෙකෝඩින් ටික බලලා ඉවර කරගෙන ඊට පස්සේ එක සබ්ජෙක්ට් එකක් ඉවර කරගෙන මිෂන් එකට බහින්න. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම රෙකෝඩින් ටික ඉවර කරමු. රෙකෝඩින් කරලා ඉවරයි. මම 8යි 2කට පටන් අරගෙන 9ට වැඩ ඉවර කරා. ඉවර කරගෙන රෙකෝඩින් එක බලලා ඉවරයි. ඊට පස්සේ මම කාලා ආයන අනිත් රෙකෝඩින් කරා. ගොඩක් ලොකු වීඩියෝ ගත්තේ නැහැ. වීඩියෝ ගත්තේ නැහැ කියන්නේ අර වීඩියෝ කරන්නේ පාඩම් කරන්නේ වීඩියෝ කරන්නේ පාඩම් කරන්නේ දෙකක් කරන්න බෑ. කියන්නේ අමාරුයිනේ. ඒක නිසා අර මට මේ ෆෝන් එක දිහා බැලෙනවා වීඩියෝ කරද්දී. ඒක නිසා මම චුටි වීඩියෝ ක්ලිප් ගත්තේ නැහැ. හැබැයි මම පාඩම් කරනවා. කියන්නේ වීඩියෝ ක්ලිප් ගත්තේ නැහැ ගොඩක්. එච්චරයි. වීඩියෝ ක්ලිප් ගත්තේ නැහැ ගොඩක්. මම මෙහෙම වොයිස් කරන්නේ අර එඩිට් කරන්න ගොඩක් ලොකු වෙලාවක් යනවා. ඒකට මෙහෙම වොයිස් කරත් ලේසියිනේ. සාර්ථක ලෙස මාර්තු මාසයේ අන්තිම රෙකෝඩින් එක තමයි දැන් බලන්නේ.